අනුර කුමාර දිසානායක සෙබළු කියලා කතා කරා කියලා. රණවිරුවා කියන්නේ නැතුව තැනක ඉන්නවා රණවිරුවා ඉන්නවා රාවාදිත රණවිරුවේ කියනවා විශේෂ බලකාරයෙක් ඉලදාරියෙක් කියලා නැගිටිනවා. කවුරුතර දිසිකව. එතකොට ඒ වචනය අල්ලගෙන රණවිරු ගාවේ තියෙන මිනිස්සු දැන් උඩ පයින්නවා ගන්නවා. අපි ලැජ්ජා වෙන්නේ අපේ සෙබළු කිව්වොත්. අපේ හමුදාවේ ඉන්නේ සෙබළු තමයි. අපි හමුදාවේ රණවිරුව බඳව ගන්න නැහැ. බඳගත්ත ගමන් නෝමරයක් දෙනවා. ඒ නෝමරේ තියෙන්නේ සෙබළ 505 175 ඒ වගේ නෝමරයක්. තව ඉන්නා මෙතන ඒ වගේ සෙබළ රාජකාරී කරපු රණවිරුව ඉන්නවා තව. එතකොට සෙබළ කියන එක ඕ ලෝකේ ප්‍රේවත් මේ ලැජ්ජාවටපත් කරන අපහාස කරන වචනයක් නෙවෙයි. අපේ හමුදාවේ ඉන්නවා සෙබළු ඉන්නවා. අපි බැලුවම නිලධාරී කියලා බැලුවා නිලධාරී කියන නම්බරයක් දුන්නා. සෙබළුන්ට පුළුවන් නිලධාරිය. අපේ හමුදාවේ දෙවෙනියක් ඉඳලා තියෙනවා එකපාර සෙබළේ කැලියට වැදිලා උඩට උසස් වීම අරගෙන ගිහිල්ලා ජෙනරල් කෙනෙක් කියලා හමුදාවේ දෙවෙනිය යනකම් ගියපු කෙනෙකුත් හිටියා. දැන් ඔය ඊශ්‍රායල් හමුදාව කියන්නේ මේ කාලේ හොඳ වටේටම ගහලා උන් සෙල්ලම් පෙන්නන්නේ. ඒ හමුදාවට බඳගන්නේ සෙබළු විතරයි. නිලධාරි බඳ ගන්නෑ. ඒ සෙබළු තමයි උසස් වෙලා ගිහිල්ලා හමුදාපතිලා රෙමි වෙන්න ඔක්කොම. එතකොට මේ සෙබළා කියලා කිව්වා කියලා රණවිරුවා නොකිය කම්පා වෙලා මැරෙන්න හදනවා පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා නාමල් රාජපක්ෂ මහත්තයා මාර රණවිරු ගායක කියලා. හැබැයි අපි යුද්ධ කරගෙන පස්සේ රණවිරුවන්ට ඒගොල්ලෝ හොඳට සැලකුවා. බාවගිරිය ගිහිල්ලා දැම්මා අවුරුදු දෙකමාරකට. මගේ යටතේ වැඩ කරපු ජෙනරල්ලා බ්‍රිගේඩියර්ලා කර්නල්ලා මේජර්ලා සාජන් මේජර්ලා 35 දෙනෙක් සුදාමුදා මුලස්ථානයේ කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධාන තනතුරු වල හිටපු අය 35 දෙනෙක් විශ්‍රාම වැටුව නැතුව ගෙදර ඇරියා. මෙතන ඉන්නවා මම කියන්නේ ජෙනරල් ඩයස් බිමල් ඩයස් කොතනද ඉන්නේ? උසාරවල. මේ යපානදුවේ. ඒකවත් ගෙදර ඇරලා අපි ආපහු ගත්තේ කියලා. ගෙදර ඇරලා නිකන් හිටියේ නෑ. ඒගොල්ලෝ රැකියාවක් ගන්න දුන්නේ නෑ කොහෙවත්. ඒගොල්ලෝ පුද්ගලික අංශයකට ගිහිල්ලා ආයතනයේ ඉඳලා රැකියාවක් කිව්වම රාජපක්ෂලා කතා කරලා කියනවා රැකියාව දෙන්න එපා කියලා. සමාව රටින් යන්න ගියා. කමාන්ඩර් රෙජිමෙන්තුව බාහිර හිටපු ජෙනරල් හමුදාවේ එළියට දැම්මා. ඕස්ට්‍රේලියාවට ගියා රැකියාවක් හම්බුන්නේ නැහැ, වීසා හම්බුන්නේ නැහැ. පොඩි රස්සාවක් කරගෙන ඉඳලා තරුණ වයසේම අවුරුදු 55යි බෞද්ධමාවක් කියලා නවුණා. ඒගොල්ලන්ට ඒ බර දරුපවුලට කන්න දෙන්න බැරි වුණාම ඒ පීඩනය දරා ගන්න බැරි වෙනවා. දැන් මෙතුමාගේ ආදරණීය බිරිඳ මෙතුමාට රස්සාවක් තිබුණේ නැහැ. එතුමා ආදුරේ බිරිඳ අවුරුදු 45යි ගෙදර ඉන්නකොට බෞද්ධමාවක් කියලා නැති වුණා. එතකොට එතුමාගේ දරුව පවා ඉතා කුඩා දරුවෝ වෙනකොට ඒ වගේ රණවිරුවන්ට සලකපු රාජපක්ෂලට තමයි දැන් රණවිරු ගාවේ. මම හමුදාවේ 2000ක් සාජනලා පොප්පල්ලා උසස් වීම දුන්නා පෙරපෙළ සටන් කරන්න. ඉලයාරින්ගේ ඉලියක් තිබ්බා. තමයි 2000ටම දෙකළු දින තනතුරු දුන්නා. 2000 ඒගොල්ලෝ තමයි පෙරපෙළ ඉන්න සටන් කරන්නේ. ඒ 2000ම ගෙදර ඇරියා ඒගොල්ලෝ සේවා දීපු දෙන්නේ නැතුව. මම දී උසස් වීම නිසා මහින්ද රාජපක්ෂ කොටාබේ රාජපක්ෂ ඒගොල්ලෝ ගෙදර ඇරියා. මේ වගේ පහත් වැඩ කරලා දැන් නාමල් රාජපක්ෂ කියනවා සරත් ෆොන්සේක හිරේ දාපු එක මම අනුමත කරන්නේ නැහැලු. එයා අනුමත නොකරත් එයාගේ තාත්තයි බාප්පයි මහප්පච්චි ඔක්කොම අනුමත කරා. මට විරුද්ධව චෝදනා පත්‍රය අසංකරේ චෝදනා පත්‍රය අසංකරේ මහින්ද රාජපක්ෂ. මම වැරදි කරුණාලා තීරණය කළා ඒ තීන්දුව අසංකරේ මහින්ද රාජපක්ෂ. මට අවුරුදු දෙකමාරක් හිරදඩුවක් දීලා අවුරුදු දෙකමාරක් හිරදඩුවම කියන එක අසංකරේ මහින්ද රාජපක්ෂ. එහෙම කරුවාගේ පුතු තමයි මේ කියන්නේ. ඒවා නොකර හිටියා නම් හොඳයි. දැන් තමයි එක්කෝ කැක්කුව ඇවිල්ලා තියෙන්නේ. දැන් කැමති ඇති ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා කොහොමද මචං නාමල් ඔයා හරි හොඳ කොල්ලෙක් අපි ඔයාලට සපෝට් කරන්නම් කියලා කියනවා නම් එහෙම කැමති ඇති.